ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේක තුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode video එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ළමයි මෙන්න මේ විදියට ලංකාවට agreement ඉදිරියටත් එන්නේ නැති වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි අද මේ වීඩියෝ එක පටන් ගන්නෙ. ඉතින් ළමයි ඔයාලා දන්නවා කොරියාවේ දැනට අවුරුද්දකට සාමාන්‍යයෙන් කාර්තු 3කට තමයි කොරියාවට ඇග්‍රීමන්ට් එන්නේ. ඒ කියන්නේ මාස 3න් 3ට කොරියාවට ඇග්‍රීමන්ට් එනවා. E9 වීසා යටතේ ඇප්ලයි කරපු ළමයින්ට. ඉතින් ඒ ඇප්ලයි කරලා ඉවරලා වෙබ් එකේ ඉන්න ළමයින්ට මේ විදිහට ඇග්‍රීමන්ට් නිකුත් වීම සිදු වෙනවා. ඉතින් ළමයි අපි බලමු මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇයි කියන එක සම්බන්ධව. මුලින්ම කියන්න ඕන ළමයි ලංකාවට විතරක් නෙමෙයි ලංකාවට සාපේක්ෂව අනෙකුත් රටවලටත් කොරියාවෙන් දැන් ඇග්‍රීමන්ට් එන්නේ අඩුවෙන්. ඒ නිසා අපේ ලංකාවට විතරක්ම මේ විදියට ඇග්‍රීමන්ට් අඩුයි කියලා ඔයාලා ඔලුවට ගන්න එපා ළමයි. ගොඩක් වීඩියෝස් මම දැක්ක YouTube channel වල දාලා තිනවා ලංකාවට කෙලවිලා තියෙන්නේ. ඔයාලගේ වචනෙන් කිව්වොත් ලංකාවට දැන් ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. ඔන්න ඔහම ලොකු දේවල් දාලා වීඩියෝස් කරලා තිබුණා ළමයි. ඔයාලා ඒ නිසා ඒවට බය වෙන්න එපා. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට හරිම කාරණා ටික ඉදිරිපත් කරනවා ඇයි මෙහෙම වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ළමයි මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් මේ දේවල් වලින් තොරව ඔයාලට කොරියාවට ඇග්‍රීමන්ට් එකක් හම්බුනොතින් ගිහිල්ලා වැඩ කරන්න හොඳ වාතාශ්‍රයක් හදාගන්න කියන බලාපොරොත්තුවෙන් තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. හරි ළමයි. මුලින්ම කියන්න ඕන ලංකාවට සාපේක්ෂව අනෙකුත් රටවලට ළමයි ඇග්‍රීමන්ට් අඩු වෙලා තියෙනවා. මොකද කොරියාවේ ආර්ථිකයේ පසුබෑම නිසා. කොරියාවේ ආර්ථිකයේ පසුබෑම තමයි ළමයි මේ විදිහට ලංකාවට වගේම අනිකුත් රටවලටත් මේ විදිහට ඇග්‍රීමන්ට් එන්න අඩු වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි වර්තමාන ජනාධිපති ඉවත් කරන්න. එහෙම නැත්නම් අලුත් ජනාධිපති කෙනෙක් පත් කර ගැනීම සම්බන්ධව මේ ආර්ථික ගැටලු ඇවිත් තියෙනවා. අන්න ඒ නිසා තමයි ළමයි මේ විදිහට ඇග්‍රීමන්ට් අඩු වෙන්න හේතුව. ඒ වගේම ලංකාවට අනිකුත් රටවලට සාපේක්ෂව ගොඩක් අඩුවෙන් තමයි මේ පාර ඇග්‍රීමන්ට් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ කාරණාවත් මම ඉදිරියට මේ වීඩියෝ එකේ කතා කරන්න යනවා. එහෙනම් ස්කිප් නොකර බලන්න. කොරියාවේ මේ ආර්ථික ප්‍රශ්න නිසා ළමයි මේ දැන් මේ ආපු කෝට එකේ ඒ කියන්නේ අපිට ආවා මාර්තු මාසේ නිෂ්පාදනාංශයෙන් දීවරාංශයෙන් කෝට ආවා. ඒකෙන් කොරියාවෙන් ලංකාවට ඇවිල්ලා තියෙන ළමයි පොඩි පිරිසක් තමයි ඇග්‍රීමන්ට් අරගෙන තියෙන්නේ. හරිද? එහෙම වෙන්න හේතුව තමයි ළමයි ලංකාවේ ගොඩක් අය කොරියාවට ගියාට පස්සේ කොරියාවේ දැන් අපි මම පැහැදිලිවම කියන්නම් කොරියාවේ සජන්නිම් එහෙම නැත්නම් ආයතනයක ප්‍රධානියා එයා ලොකු පිරිවැයක් දැල්ලා තමයි ළමයි කොරියාවට ලංකාවෙන් ඕ වෙනත් රටකින් ශ්‍රමිකයෙක් ගන්නෙ. එතකොට ඔයාලා වෙනුවෙන් රෙජිස්ටර් වෙලා යම්කිසි මුදලක් දරලා තමයි මේ කොරියාවට ගන්නෙ. එහෙම මුදලක් දරලා කොරියාවට ගත්තට පස්සේ මේ ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ කරන්නේ වැඩ අමාරුයි. පඩිය මදි. එහෙම කියලා එක හේතු මත කොරියාවේ ඒ කම්පැනි එකට ලැබුණ ඇග්‍රීමන්ට් එක අයින් කරලා මෙයා වෙන කම්පැනි එකකට මාරු වෙන්න උත්සාහ කරනවා. ළමයි යන්නේ ඒක ගොඩක් දුරට දැන් කොරියාවේ සිද්ධ වෙනවා කියන එක තමයි ඒ වගේම පසුගිය වාර්තා වලින් සඳහන් වෙලා තියෙන්නේ මේ විදියට කම්පැනි මාරු කරන එක. ළමයි ඔයාලා කට්ටක් ගන්න තමයි කොරියාවට යන්නේ. එහෙම නැතුව කොරියාවට ගිහිල්ලා ආතල් එකක් ගන්න නෙමෙයි. ඉතින් මේ විදියට කොරියාවට යන අය මේ ඇග්‍රීමන්ට් එකේ පරිදි මේ විදියට ඒ කම්පැනි එකේ වැඩ කරන්නේ නැතුව පඩිය අඩුයි. දැන් ලක්ෂ 5ක් බේසික් එක දෙනවනම් ලක්ෂ 3ක බේසික් එකක් හම්බුනාට පස්සේ මේ කම්පැනි එකේ පඩිය අඩුයි. මේ වැඩත් අමාරුයි. එහෙම කියලා තව කම්පැනි එකකට මාරු වෙනවා. එතකොට අර ඒ ආයතනයේ ප්‍රධානියා ආයෙත් ළමයි ලංකාවෙන් කෙනෙක් ගන්න තියෙන chance එක හොඳටම අඩු වෙනවා. ඒකට හේතුව තමයි ළමයි එයා පිරිවැයක් දරලා ගන්නෙ. ඔයාලා වෙනුවෙන් එයාලා පිරිවැයක් දරනවා. එහෙම දරලා තුන් වෙනටම කෑම දීලා ඉන්න හිටින්න දීලා ඒ දේවල් හැම දෙයකටම සල්ලි වීදම් කරලා තමයි ඔයාලව ගන්නෙ. ඉතින් එහෙම තියෙද්දි අපේ යන ලාංකිකයන් මේ අර වගේ දේවල් කරනකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් ලංකාවෙන් ওই විදියට ගොඩක් දුරට වාර්තා වුණ නිසාලු තමයි මේ විදියට ලංකාවට ඇග්‍රීමන්ට් අඩු වෙන්න හේතුව. හරිද? දැන් අපි මෙහෙමයි ලංකාවේ තවත්
ශ්‍රමිකයන් කොරියාවට යන්න ඉන්නකොට මේ ඇත්තට මේ වීඩියෝ එක බලලා හරි ඒගොල්ලෝ ගිහිල්ලා මේ අවුරුද්දක්වත් කට්ට කාලා කම්පැනි එකේ අල්ලගෙන ඉන්න. යන කම්පැනි එකේ අල්ලගෙන ඉන්න. අවුරුද්දක්වත් ඉන්න නැතුව, මාසයක්වත් ඉන්න නැතුව, සතියක්වත් සමහරු ඉන්න නැතුව කොරියාවේ ඒ යන කම්පැනි එකෙන් ළමයි මේ මාරු වෙනවා වෙනත් කම්පැනි එකකට. අනිත් එක තමයි එහෙම වෙනත් කම්පැනි එකකට මාරු වෙන එකත් ලේසි නෑ. මොකද ඒ කම්පැනි වලටත් වර්කන්සි තියෙන්න ඕන. පුරප්පාඩුවක් තියෙනවා රැකියා. එහෙම නැතුව මේ එකපාරටම මාරු වෙන එකත් කරන්න බෑ ළමයි. ඒ නිසා මම කියන ළමයි ඔයාලට ඇග්‍රීමන්ට් එකක් ආවට පස්සේ ඇග්‍රීමන්ට් එක ආපු විදිහට ඒ කම්පැනි එකට ගිහිල්ලා අල්ලගෙන කට්ටක් කන්න අවුරුද්දක්. අඩුපඩියට වැඩ කරලා ඊට පස්සේ ටික ටික වැඩි කරගන්න. මම හිතන්නේ නෑ ළමයි ඔයාලා මේ ලංකාවේ මොන ජොබ් එක කරත් මාසෙකට ලක්ෂ 2මාරක් ලක්ෂ 3ක් යන පඩියකට යන්න පුළුවන් වෙයි කියලා. මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරපු කෙනෙක්ටවත් ලංකාවේ මාසෙකට ලක්ෂ 2මාරක් 3ක් ගන්න බෑ ළමයි. ඉතින් ඒ නිසා ඔයාලට මේ ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඇත්තටම මතක් කරන්නේ. හරිද? එතකොට දැන් මේ පිලිපීනය, වියට්නාමය වගේ රටවලට ලොකු ඉල්ලුමක් තියෙනවලු ළමයි. ඒකට හේතුව තමයි එයාලා ලැබුණු කම්පැනි එකේ වැඩ කරන් ඉන්නවා. වෙනත් කම්පැනි වලට යන්නේ නැහැ, මාරු වෙන්නේ නැහැ. කොහොම හරි කට්ටක් ආගෙන එයාලා අල්ලගෙන ඉන්නවා. ඒ වගේම එයාලා හොඳට වැඩ කරනවා. වැඩවලට කම්මැලි නැහැලු. ඒ වගේ වාසි තියෙන තැන් වලින් තමයි ළමයි එයාලා අනිවාර්යෙන්ම ඇග්‍රීමන්ට් දාලා කොරියාවට ශ්‍රමිකයන් ගන්නෙ. ඉතින් ඒ නිසා මේ යන පුද්ගලයන් ඉන්නනේ. ඉතින් යන පුද්ගලයන් හොඳින් දැනුවත් වෙලා යන්න ඕන. තව අපේ ලාංකිකයෙක්ට අවස්ථාවක් දෙන්න යන තැනට අපි වැඩ කරන්න ඕන කියන එක සම්බන්ධව. හරිද? ඉතින් මේ විදියට ලංකාවට ඇග්‍රීමන්ට් ඉදිරියට එන්නේ නැති වෙයිද කියන ප්‍රශ්නය තියෙනවනේ ළමයි. ඉදිරියට එන්න නම් ළමයි ඔයාලගේ වැඩ කටයුතු අනුව තමයි. අඩු ගොඩක්ම අඩු වෙන්නේ නැහැ. දැන් කොරියාවට අලුතෙන් ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ කොහොමත් මම හිතනවා ආර්ථිකය එතකොට යටා තත්ත්වයටපත් වෙනවනේ. එතකොට ඇග්‍රීමන්ට් සාමාන්‍ය පරිදි ඒවි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. හරිද ළමයි? පිලිපීනය, වියට්නාම් වගේ රටවල අයට වැඩි chance එකක් දැන් තියෙනවා කියන එක තමයි මෙතනදී සඳහන් වෙලා තියෙන්නේ ළමයි. ඒ නිසා ඔයාලා මම කියන්නේ ඉදිරියට යන කෙනෙක් ඉන්නව නම් කොරියාවට අනිත් කෙනෙක්ටත් යන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කෙනෙක්ට කොරියාවට යන්න අවස්ථාව ඔයාලා විසින් නැති කරන්න එපා කියන එක. හරිද ළමයි? මේ පසුගිය සිද්ධියක් වුණා ළමයි. ඒ සිද්ධියත් මම ඔයාලට කියන්නම්. ඒ විදියටම කොරියාවට ගිහිල්ලා මේ ඇග්‍රීමන්ට් එකක් ආපු කෙනෙක් කොරියාවට ගිහිල්ලා එයා සාමාන්‍යයෙන් සති 3ක් 4ක් විතර වැඩ කරලා මේ වැඩ අමාරුයි කියලා ළමයි එයා මේ කම්පැනි එක මාරු කරලා තියෙනවා. ඉතින් ඒ සජන්යෙන් මොකද කරලා තියෙන්නේ? මේ තවත් කම්පැනි 12කට විතර කියලා තියෙනවා ලංකාවේ මේ විදියට ශ්‍රමිකයෙක් මේ විදියට වැඩක් කරා. ඒ නිසා ලංකාවෙන් ඔයාලා ඇග්‍රීමන්ට් දාලා ගන්න එපා කියලා ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ළමයි මම කියන්නේ අන්න ඒ වගේ තමයි යන කෙනෙක් කරන වැඩක් නිසා තමයි අනිත් අයටත් chance එක නැති වෙන්නේ. හරි. අනිත් එක තමයි ගොඩක් අය අහපු ප්‍රශ්නයක් මෙන්න මේ ස්පෙෂල් එක්සෑම් එක. ඒ කියන්නේ කොරියාවට ස්පෙෂල් එක්සෑම් එකක් තියෙනවා ළමයි. ඒ ස්පෙෂල් එක්සෑම් එක E9 වීසා එක යටතේ EPS ටොපික් එක්සෑම් එකට කලින් තිබුණේ ඇයි කියන ප්‍රශ්නය. මම එතනදී ළමයි ඔයාලට වැදගත් මතක් කිරීමක් කරන්නම්. ස්පෙෂල් එක්සෑම් එක තියෙනත් මුලින් තියෙනත් හේතුව මෙන්න මේ කාරණාව තමයි ළමයි. මේ කොරියන් ස්පෙෂල් එක්සෑම් එක කියන ළමයි කොරියාවට ගිහිල්ලා අවුරුදු 4-5ක් වැඩ කරලා ආපහු නැවත ලංකාවට ආපු අයට තියෙන විභාගයක්. එතකොට මේ ස්පෙෂල් එක්සෑම් එක කරන අයටත් කොරියාවට ගිහිල්ලා හොඳ මන අත්දැකීමක් තියෙනවනේ. ඉතින් එයාලා අනිවාර්යයෙන්ම 99%ක්ම කොරියාවට නැවත යන්න තියෙන chance එක වැඩි. ඒ වගේම මේ අත්දැකීම් තියෙන කෙනෙක් අරගෙන එයාලගේ වැඩ ටික හොඳින් කරගෙන යන්න තමයි කොරියාවේ ඉන්න කම්පැනි වල ආයතනයේ ප්‍රධානියන් කටයුතු කරන්න ගොඩක්ම උත්සාහ දරන්නේ. ඉතින් ඒ නිසා කොරියාවේ ස්පෙෂල් එක්සෑම් එක මේ E9 වීසා එක යටතේ ලියන E9 වීසා එක යටතේ ලියන පළවෙනි අයට ඒ කියන්නේ අලුතෙන්ම යන අයට chance එක අඩු කරලා ස්පෙෂල් එක්සෑම් එක ඉදිරියට දැම්ම කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් ඒක නෙමෙයිද කාරණාව කියලා ඔයාලා හිතන්නකෝ.
ඇත්තටම අත්දැකීමක් තියෙන කෙනෙක් කොරියාවට ගන්න තමයි කොරියාවේ ආයතනික ප්‍රධානියන් ගොඩක්ම කටයුතු කරන්නේ. මොකද එයාලට ඕන වැඩ දන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ වැඩ දන්න අය. එතකොට වැඩ දන්නේ නැති කෙනෙක් වුණත් දිගටම වැඩ කරන එක එයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔයාලට කියලා ළමයි පොඩි සරල වැඩ දීලා එතන ලොකු පඩියක් දෙන්න නෙමෙයි ළමයි ඔයාලව ගන්නෙ. ඒ නිසා ඔයාලා හොඳින් ඒ දේවල් ඔලුවට ගන්න. කොරියාවට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාටත් මේ වීඩියෝ එක වැදගත් වේවි. මොකද ඉදිරියට එයාටත් ඇග්‍රීමන්ට් එකක් ආවට පස්සේ ඒ කෙනත් ගිහිල්ලා කම්පැනි එක මාරු කරන එක අනිත් අයට වෙන ලොකු අසාධාරණයක්. ඉතින් ඒ නිසා තවත් ලාංකිකයෙක්ට තියෙන අවස්ථාව ඔයාලා නිකරුණේ නාස්ති කරන්න එපා ළමයි. හරිද? ඉතින් ඒ නිසා මෙන්න මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ අද මේ ගැන දැනුවත් කරන්න. ඉදිරියට කොරියාවේ නව ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ කොරියාවේ ආර්ථිකය නිසි පරිදි යථා තත්ත්වයටපත් වෙයි. එතකොට ඇග්‍රීමන්ට් ළමයි අපේ ලංකාවටත් ඒවි. ගොඩක් අර සාමාන්‍ය පරිදි ගොඩක් එන නම් ඉතින් අනිවාර්යයෙන්ම අපේ මුලින් යන අය හොඳින් වැඩ කරලා පෙන්වන්න ඕන. ඒකයි කාරණාව. එහෙනම් අද මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලව ගොඩක් දැනුවත් වෙච්ච නැති අයට මේ වීඩියෝ එක අරන් ආවේ දැනුවත් වෙන්න. එහෙනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒ කෙනාට තවත් කෙනෙක්ට වීඩියෝ එක ෂෙයා කරන්න කියන එක තමයි කියන්නේ. මොකද මේ නොදැනුවත් ඔයාලා ගිහිල්ලා කොරියාවේ අනිත් අයටත් තනන්න නැති කරලා ඔයාගේ තනත් නැති කරගෙන හැමදේම විනාශ කරන තමයි ළමයි ලංකාවට ආපහු වෙන්නේ. ඒ නිසා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. notification all bell icon එක click කරලා තියාගන්න මේ වගේ වටිනා වීඩියෝස් හැමදාම බලන්න. එහෙනම් 2025 එක්සෑම් එක ලියන අපේ ළමයින්ට අනිවාර්යයෙන්ම ඉහළ ලකුණකට යන්න ලැබෙන්න කියලා මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.